AI පාවිච්චි කරලා ලේසියෙන්ම YouTube thumbnail එකක් නැත්තම් YouTube image එකක් හදාගන්න විදිය කියලා දෙන්නද? හරි ඉතින් guys මම ඕගොල්ලන්ට දැන් කියලා දෙන්න යන්නේ ලේසියෙන්ම කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම ඕපන් කරගන්න ඔයාලට කැමති වෙබ් බ්‍රවුසර් එකක්. මම ඉතින් ඕපන් කරගන්නේ Chrome එක. ඔයාලා ඉතින් කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරන්න. මම මේ විදිහට Chrome එක ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන මේකේ ChatGPT එකට යන්න. ඔයාලා ඉතින් කවුරුත් දන්නවා ChatGPT කියන්නේ මොකක්ද කියලා. හරි ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉතින් පෙන්වන්නේ. ඔයගොල්ලන්ට ඉතින් මුලින්ම මේකේ ලොගින් වෙන්න කියලා පෙන්නයි. ඔයා ලොගින් වෙලා නැත්නම් ChatGPT එකට ඉතින් මේ වැඩේ කම්පියුටර් එකකින් කරන්නත් පුළුවන්. ඔයාලා ලේසි නම් ෆෝන් එකකින් වුණත් ඉතින් මේ වැඩේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ලොගින් වෙලා නැත්නම් ලොගින් වෙන්න කියලා පෙන්නයි. ඉතින් ඔයා මුලින්ම ලොගින් වෙන්න. නැත්නම් ඔයාලා මේ වැඩේ කරන්න බැරි වෙනවා. ඉතින් අපි දැන් වැඩේ කරමු. දැන් ඉතින් ලොගින්ලා ChatGPT එක හදාගත්තට පස්සේ මුලින්ම ඔයාලා කරන්න ඕන මෙතන යට තියෙන current image එකක් ඔයාලා පේනවද? ඒකට මේ විදිහට ටච් කරන්න. නැත්නම් මේ ප්ලස් අයිකන් එක තියෙන්නේ. අන්නේ ප්ලස් අයිකන් උඩ ටච් කරලා add photos and files කියලා පෙන්නනවා. ඉතින් ඔයාලට thumbnail එක හදන්න ඕන ෆොටෝ එක ඔයාලා සිලෙක්ට් කරගන්න. මම මේ විදිහට මගේ ෆොටෝ එකක් ඉතින් සිලෙක්ට් කරගන්නවා. මම මේ විදිහට මගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන ඊට පස්සේ ඔයාලට දැන් command prompt එකක් ඕනේ. මේක මේ මොන විදිහට ජෙනරේට් කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා command prompt එකක් හදාගන්න. ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් හදාගත්ත හැකි. සිංහලෙන් ටයිප් කරගන්න මහා ලොකු දේවල් ඕනේ නැහැ. මම ඉතින් දැන් prompt එකක් කලින් හදාගෙන තියෙන්නේ. මම ඉතින් ඒක මේ විදිහට මෙතනට paste කරනවා. ඔයාලා පේනවා ඇති. මම හදාගෙන තියෙන prompt එකේ තියෙන්නේ මේ පින්තූරේ ඉන්න කෙනත් එක්කම Microsoft HK වැඩ කැලේ කියලා ටයිප් කරපු ලස්සන YouTube thumbnail එකක් හදලා දෙන්න කියලා. මතක් කරලා ඔයාලට thumbnail එකේ වැටෙන්න ඕන කෑල්ල දෙපැත්තෙන් අනිවාර්යෙන් වරහන් දෙකක් දාගන්න. එතකොට තමයි ඔයාලගේ thumbnail එකට එන්න ඕනේ වචන ටික ගානට thumbnail එකට එන්නේ. මතක් කරලා ඒ කෑල්ලට ඔයාලා දෙපැත්තෙන් වරහන් දෙකක් දාන්න. අනිත් ඒවාට නැතුව. ඒ දෙකට ඔයා YouTube එකට thumbnail එකට පාවිච්චි කරන කොටසට විතරක් ඔයා දෙපැත්තෙන් වරහන් දෙකක් දාගෙන වැඩේ කරන්න. ඉතින් අපි දැන් බලමු මොන විදියට අපේ ජෙනරේට් කරලා දෙයිද කියලා. ඉතින් මේ වගේ command prompt එකක් හදලා ඔයාලා මේකේ දාලා ෆොටෝ එකක් දාලා මෙතන මේ යට තියෙන ඊතලයක්. ඒ ඊතලෙම ප්‍රෙස් කරන්න. චුට්ටක් වෙලා ඉතින් බලන්න ඉන්න ඕනේ. ඉතින් එයා ජෙනරේට් කරලා අපේ ඉමේජ් එක දෙනවා. මේක ඉතින් හරිම පහසුයි කරන්න. වෙන ඒ වගේ වෙබ්සයිට් හොයා ෆොටෝ එඩිට් කර දාගන්න දෙයක් නැහැ. හරිම ලේසි මේ වැඩේ ඉතින් ඔයාලට කරගන්න තමයි තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි ඉතින් අපේ ඉමේජ් එක ජෙනරේට් කරලා ඉවරයි. මාරම ලස්සනයි ඉතින්. මේ වගේ ලස්සන YouTube thumbnail එකක් ඉතින් හදාගන්න පුළුවන් මේකෙන්. දැක්කනේ ඔයාලා කොහොමද thumbnail එක කියලා. මාරම ලස්සනයි. මාරම ලුක් එකක් තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට ලේසියෙන්ම thumbnail හදාගන්න පුළුවන්. ඉතින් edit කර දඟලන දෙයක් නැහැ. ChatGPT එකට ගියා. command prompt එකක් දුන්නා. ඔයාලට කැමති ෆොටෝ එක ඇඩ් කරගත්තා. ඇඩ් කරගෙන send කරපු ගාම ඉතින් ඔයාලට ඕන විදිහට අර වරහන් ඇතුලේ තිබ්බ thumbnail එකට පාවිච්චි කරන ඒ වචන ටික ගානට ගැලපිලා command prompt එකත් එක්ක මේ විදිහට ඉතින් එනවා. මම ඔයාලට පෙන්නන්න මම ඒ වගේ හදාගත්ත thumbnail කීපයක්. මේ ඉතින් මම හදාගත්ත thumbnail කීපයක් ඒ වගේ හරිම ලේසියෙන් ඉතින් ඔයාලට මේ හදාගන්න පුළුවන්. හරිම ලස්සන thumbnail ඉතින්. මාරම ලුක් එකක් තියෙන්නේ. එක විදිහට ඉතින් ඔයාලට ලස්සන විදිහට මාරම quality thumbnail හදාගන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් මතක් කරලා තරුස්ලෝ subscribe කරලා තියාගන්න. ඔයාලා නොදන්න යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ආයෙත් ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. අදට එහෙනම් ගිහින් එන්න. මම තරුස්ලෝ